අද වීඩියෙන් කතා කරන්නේ ජොලියෙන් පාඩම් කරන්නේ කොහොමද කියලා. මට හොඳලෝෂව මේ බලන කට්ටියකින් ගොඩක් කට්ටිය ගේම්ස් ප්ලේ කරන්න ආස ඇති. ඒ වගේම පාඩම් කරන්න ගත්තම හිතන නැත්නම් අයියෝ පාඩම් කරන්න ඕනේ නැහැ ගේම් එකක් ප්ලේ කරලා වැඩේ පටන් ගමු. අන්තිමට පාඩම් කරන එක සම්පූර්ණයෙන් අතහැරලා ගේම් එකක් ප්ලේ කරන්න යනවා. මාත් ඒකනේ මට මතකයි 7 8 9 කාලේ හොම තමයි. හරි. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති පාඩම් කරන වඩා හරි ෆන් හරි ඉන්ට්‍රස්ටිං මේ ගේම් එකක් ප්ලේ කරන එක. ඇයි ඒක? අපිට බැරි වේද මේ ගේම් එකේ තියෙන අර ඉන්ට්‍රස්ටිං ෆන් ගතිය ඒ ටෙක්නික් එක පාඩම් කරන පැත්තට ඇඩ් කරගන්න. අන්න ඒ ගැන තමයි අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. මුලින්ම අපි බලමු ඇයි මේ ගේම්ස් මෙච්චර ෆන්? ඇයි මෙච්චර ආසයෙන් ප්ලේ කරන්න පුළුවන්? ඒ ගැන මුලින් කතා කරලා ඉමු. හරි. ගේම් එකක් ගත්තාම මේක මෙච්චර ෆන් වෙන්නේ මේකේ යූසර් එක්ස්පීරියන්ස් එක නියමයි. අපි ඇදලා බැදලා තියාගෙන ලස්සන යන ප්ලෑන් කරනවා ඒ එක්ස්පීරියන්ස් එක. අපිට ෂූටින් ගේම්ස් ඕන නම් ෂූටින් ගේම්ස් වෙනම තියෙනවා. රේසින් ගේම්ස් ඕන ඒවා වෙනම තියෙනවා. නැත්නම් රිලැක්ස් එකේ ප්ලේ කරන්න ඕන ඒවා වෙනම තියෙනවා. අපේ අවශ්‍යතාවය අනුව එකේ ගේම්ස් වර්ග කරලා තියෙනවා. අපිට හැම දෙයක් කරන් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි පාඩම් කරන්නේ එක විදියක්. ඒ වගේම ගේම් එකේ මොන ගේම් එකක් ගත්තා ලස්සන විෂුවල්ස් තියෙනවා. මොන හරි අර අපිට අපේ ඇත්ත ලයිෆ් එකේ හම්බෙන්නේ නැති ලස්සන ෆන් දේවල් එතන තියෙනවා. ඊළඟට ගේම් එක ප්ලේ කරගෙන යනකොට අපි පොඩ ලෙවල් අප් වෙනවා. ලෙවල් 1 ලෙවල් 2 අන්තිම ලෙවල් 10 ඔහොම උඩට යනවා. අපිට දැනෙනවා අපි පොඩ අප්ග්‍රේඩ් වෙනවා කියලා. ඒ වගේම දැන් මේ කියන්නේ ගේම් එකේ තියෙන වටිනම දේ අපිට ඇඩ් කරගන්න පුළුවන්. රිවෝඩ්ස්. අපි මොකක් හරි ෆයිට් එකක් වින් කරපුවම අපිට හම්බ වෙනවා ගිෆ්ට්, රිවෝඩ්, මොන හරි තෑගි. ඒ වගේම අපිට පවර් අප්ස් හම්බ වෙනවා. අලුත් පවර්ස් හම්බ වෙනවා. නේද? නැත්නම් අලුත් තාම එකක්, නැත්නම් අලුත් ඇඳුමක්, අලුත් පෙනුමක් ඕන දෙයක්. එක ගිෆ්ට් හම්බ වෙනවා ගේම් එක ලෙවල් අප් වෙනකොට. මේකට හරි කැමති අපේ මොලේ. අපි කියන්නේ අපි පොඩි කයින් ඉඳන් බලන්න හරි ආසයි ගිෆ්ට් ගන්න, තෑගි ගන්න. මට හොඳට මතකයි අපේ මාමා කෙනෙක් හිටියා. එයා හැමදාම එද්දි පොඩි තෑග්ගක් අරගෙන. පොඩි කන්න දෙයක් හරි. ඒක මට හැමදාම ඔළුවේ මතක තිබ්බා. දැනුත් එහෙම තමයි. අපි හැමතිස්සෙම ආසයි මොන හරි තෑග්ගක් අපිට හම්බ වෙනවට. ඒ වගේම අපේ මොලේ හරි කැමති පොඩි රිවෝඩ්ස් වලට. ලොකු පොඩි ભેදයක් නැහැ. මොකක් හරි රිවෝඩ් එකක් හම්බුනොත් මොලේ හරි කැමති. මම මේ කලින් කිව්ව මේ සම්පූර්ණ process එකම හරිම එන්ගේජින්. බලන්න පාඩම් කරද්දී ඔයා මෙහෙම දෙයක් යූස් කරනවද? මෙහෙම එන්ගේජ්මන්ට් එකක් තියනවද? නෑ නේද? ඔයා පාඩම් වුණා පොතක් තියාගත්තා පාඩම් කරන්න ඕනේ කියලා හිතාගත්තා. එච්චරයි. එතනින් එහාට ඔයා ප්ලෑන් කරනවද? ඔයා ලෙවල් අප් වෙනවද? ඔයා පොඩි ගිෆ්ට් ඔයාට දෙනවද? නෑ නේද? අන්න එතනයි වාට බෝරින් වෙන්නේ. දැන් මේ පාර්ට් එක අපි කතා කරනවා කොහොමද මේ ගේම් එකේ තියෙන ෆන් පාර්ට්ස් ටික ඔයා පාඩම් කරන process එකට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාට තියෙන්න ඕන ප්ලෑන් එක. ඒ කියන්නේ පාඩම් කරන එක නෙමෙයි පාඩම් කරන තියෙන ලිස්ට් එක මොනවද? මොන පාඩම්ද? කවදා වෙද්දි ෆිනිෂ් කරන්න ඕනද? පොඩි අදහසක් තියෙන්න ඕන. පොඩි හරි එකක් තියෙන්න ඕන. හරි. මොකද දැන් ගේම් එකක් ගත්තාම ගේම් එකේ තියෙනවා මැප් එකක්. normally මොන ගේම් එකක් ගත්තා normally map එකක් තියෙනවා. ඉස්සරහට යන්නේ කොහොමද? මොන පැත්තේද යන්නේ? මොන වගේ missions ඉස්සරහට තියෙන්නේ? අමාරුවද නැත්නම් ලේසියවද? මේ සේරම තියෙනවා plan එකක්. නේද? එතකොට ඔයාට පොඩි plan එකක් තියෙන්න ඕන. පොඩි හරි හරිද? පොඩි හරි plan එකක් තියෙන්න ඕන. මොනවද දැන් පාඩම් කරන්න තියෙන්නේ? මොනවද ඉතුරු? මොනවද complete? අන්න ඒ ටික. ඊට පස්සේ පුළුවන් ඔයාට ඊළඟ ටික plan කරන්න. ඉස්සරහට යද්දී අඩුපාඩු හදාගන්න මේ සේරම පුළුවන්. ඔයාට plan එකක් තිබ්බොත්. ඊළඟ දේ තමයි ඔයා මේ ගේම් එකේ පාඩම් කරන ගේම් එකේ පොඩ උඩට යද්දි ඔයාට දැනෙන්න ඕන නේද? ඒ කියන්නේ ඔයාට දැනෙන්න ඕන පොයින්ට්ස් එක තියෙනවා කියලා. ගේම් එක කියන XP කියලා. ඒ කියන්නේ experience points. හරි? ඒ කියන්නේ ඔයා ගේම් එක ප්ලේ කරලා යනකොට පොඩ ලෙවල් අප් වෙනවා කියලා ඒකේ පෙන්නනවා කෝඩ් එකේ. එතකොට ඔයා දකිනවා මම පොඩි ලෙවල් එකකට ඇවිත් ඉන්නේ. මම දැන් ලෙවල් 10 ඉන්නේ. නැත්තම් ඉන්නවා මම දැන් ලෙවල් 20 යන්නේ ඉන්නේ. හොඳට ප්ලේ කරමු. අන්න ඒ වගේ. ඔයාට දැනෙනවා ඒක. පාඩම් කරද්දිත් ඔයා පොඩ්ඩක් බලන්න ඔයාගේ එක්ස්පීරියන්ස් වැඩි වෙනවද කියලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් සිස්ටම් එකක් හදාගන්න. මම මේ පාඩම පාඩම් කරොත් මට පොයින්ට් එකක් එකතු වෙනවා. මම මේ පාඩම පාඩම් කරොත් පොයින්ට් මට 5ක් හම්බ වෙනවා. ලොකු පාඩමක්. ඒ වගේ මට පුළුවන් මම මේ එක්සෑම් එක කියන්නේ වාර විභාගයක් පාඩම් කරලා ෆිනිෂ් කරොත් මට පොයින්ට් 20ක් හම්බ වෙනවා. අන්න ඒ වගේ. ඒ ටාස්ක් එකට අනුවට පුළුවන් පොයින්ට් ඇලොකේට් කරන්න. ඒ කියන්නේ පොයින්ට් දෙන්න. හරි? ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ෆිනිෂ් කරපුවාන් ඒවා එකතු වෙනවාට. ඔයා දන්නවා දැන් මම මෙච්චර ගණක් උඩ ඉන්නේ. එහෙම ප්‍රොසෙස් එකක් හදාගන්න පොඩි හරි එකක්. ඊළඟ දේ තමයි ලස්සන පාර්ට් එක. හරි? දැන් ඔයාට අපි කියවනේ පොයින්ට් හම්බ වෙනවා කියලා. මේ පාඩම පාඩම් කරොත් මෙන්න මේ පොයින්ට් ගාණක් හම්බ වෙනවා. ලොකු එකක් කරොත් ටිකක් වැඩි පොයින්ට් ගාණක් හම්බ වෙනවා. හරි. ඔන්න ඔහොම එනකොට certain point ගානකට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාට පොඩි reward එකක් දෙන්න. මම දැන් මේ පාඩම finish. දැන් මං සුදුසුයි මට පුංචි තෑග්ගක් ගන්න. අන්න එහෙම. ඔයාම තීරණය කරන්න. පොඩි කෑමක්, පොඩි ට්‍රීට් එකක් නැත්තම් මොකක් හරි TikTok කියන්න විනාඩි 15ක්. අන්න ඒ වගේ. චූටි gift එකක්. ඔයාට පුළුවන් දවසට මං පැය 5ක් පාඩම් කරනවා. පළවෙනි පැය මම මේක කම්ප්ලීට් කරොත් මං විනාඩි 5ක බ්‍රේක් එකක් මට දෙනවා TikTok පැත්තට ගිහලා පොඩ්ඩක් නිදහසේ ඉන්න. නැත්නම් ඔයාට පුළුවන් මං පැයක් පාඩම් කරනවා හරියට මේක කම්ප්ලීට් කරොත් මට හම්බ වෙනවා චොක්ලට් එකක්.
අන්න වගේ පුංචි රිවෝඩ්ස් වා දෙන්න පටන් ගන්න. එතකොට අපේ මොලේ හුරු වෙනවා මම මේක හරියට කරොත් මට මේක හම්බ වෙනවා. එතකොට තව පොඩ්ඩක් මොලේ ඉම්ප්‍රූව් වෙන්න පටන් ගන්නවා. වැඩි ફોකස් එකක් දීලා පුළුවන් ඉක්මනට හොඳට ෆිනිෂ් කරන්න මේක. දැන් මම මේ රිවෝඩ් ගැන කියද්දි රිවෝඩ් එක්කෙනෙක්ට එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේක පර්සනල්. හරිද? දැන් මට ගත්තා මම සාමාන්‍ය සතිය වැඩ කරාට පස්සේ මම මට ට්‍රීට් එකක් දෙනවා. මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා හොඳ මං කැමති පැණිරහ කෑමක් කාලා එනවා. හරි? අන්න ඒ වගේ. සමහර වෙලාවට ඔයාට TV සීරීස් එකක් බලන්න වෙන්න පුළුවන්. නැත්නම් යාළුවෙක් එක්ක පොඩි කයියක් ගහගෙන ඇවිදින එක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ හුරතලා එක්ක කොහේ හරි ඇවිදින එක වෙන්න පුළුවන්. ඒක ඔයාට පර්සනල් දෙයක්. ඊළඟ දේ තමයි ඔයාගේ ප්‍රොසෙස් එක කොච්චර කම්ප්ලීට්ද කොච්චර වැඩ ෆිනිෂ්ද කියලා පේන්න ඔයාට පුළුවන් ප්‍රෝග්‍රස් බාර් එකක් හදාගන්න. මම උදාහරණයක් කියන්නම්. මට හම්බුණා ෆොරස් කියලා ඇප් එකක්. මම පාඩම් කරන කාලේ මේක යූස් කරා ඒ කාලේ. මේක තියෙන්නේ ඔයාට කියන්නේ ඔයා ෆෝන් එකේ ඇබ්බැහි වෙලා ඉන්න කෙනම් මේක තව ලේසියි ඔයාට. ඔයා පාඩම් කරන්න ගන්නකොට ෆෝන් එක අරගෙන මේ ඇප් එක ඔන් කරන්න ඕන. ඊට පස්සේ ඇප් එකේ ඔයාට පුළුවන් පැලයක් පැලවෙන්න දාන්න. ඒක තියෙන එක පැල වර්ග තියෙනවා. සමහර ඒවා තියෙනවා විනාඩි 15 පැල නැත්නම් පැයේ පැල අන්න ඒවා වෙනස්. හරි? ඔයාට පැලයක් පැලවෙන්න දැම්මට පස්සේ ඇප් එක ඔන් වෙලා තියෙන්න ඕනේ මේ පැලේ හරියට කම්ප්ලීට් වෙන්න. හිතන්න විනාඩි 20ක් දුන්නා කියලා. අන්න ඒ විනාඩි 20 පැලේ කම්ප්ලීට් වෙන්න නම් ඔයා විනාඩි 20ක් ඒ ඇප් එක ඔන් කරලා තියෙන්න ඕන. අතරමැද ඔයා ෆෝන් එක වෙන ඇප් එකට මාරු වෙච්ච ගමන් ඒ පැලෙන් මැරෙනවා. එතකොට ඒ පැලේ ආය හදන්න නම් මුලේ දැන් ආයෙ දෙන්න ඕන. අන්න ඒ වගේ. හරි? ඒක පොඩි අර ඔයාට වැඩේ කම්ප්ලීට් වෙන්න පොඩි අර තව මොටිවේෂන් එකක් දෙන වැඩක්. ඔයාට පුළුවන් මේ වගේ මේ ඇප් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් මේ වගේම තව සිස්ටම් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. තව උදාහරණයක් තමයි මම තව යාළුවෙක් කිව්වා. එයා පාඩම් කරන කාලේ එයාගේ ජර්නල් එකක් තිබ්බලු. ඒ ජර්නල් එකේ එයා පුංචි කොටු ඇඳලා තිබ්බලු. එයා එක ටොපික් එකක් පාඩම් කරාට පස්සේ ඒක පාඩම් කරනවා. ඊට පස්සේ තව ටොපික් කියන්න තව කොටුවක් පාඩම් කරනවා. ඔන්න ඔහම. ඊට පස්සේ එයාට සතිය අවසානයේ බලා ගන්න පුළුවන් කොච්චර පාඩම් කරාද කියලා ඒ කොටු ගානේ. එයා මට කිව්වා එයාට සතිය අවසානයේ ලොකු සතුටක් ආවලු. මොකද සම්පූර්ණ පිටුවම්ම කම්ප්ලීට් වෙලා තියෙද්දි පාට ඒ වගේ. ඒ වගේ මෙයාට පුංචි දුකක් ආවලු. අතරමැද පුංචි කොටුවක් හිස් තැනක තියෙද්දි යන්නේ වගේ. හරි? ඔයාට තව මොටිවේෂන් එකක් එනවා. තව ඉස්සරහට වැඩිපුර පාඩම් කරන්න. අන්න ඒක ඇඩ් කරගන්න. ඔයාට ඕන මේ ඇප් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට පිසිකල දෙයක් කරන්න. තව උදාහරණයක් හරි. ඔයාට පුළුවන් ලස්සන ගහක් හදින්න. ඔයා පළවෙනි පාඩම පාඩම් කරනකොට ගහේ කඳ අඳිනවා. හරි? ඊට පස්සේ පොඩ්ඩක් තව පේපර් එකක් කරාට පස්සේ ගහේ කොලාතු අඳිනවා. අන්තිමට තව චුට්ටක් රිමයින්ඩ් කරගත්තාම ෆ්ලෑෂ් කාඩ් යූස් කරාට පස්සේ මොකක් හරි. අර අන්තිම පොඩි දේ කරාට පස්සේ ගහේ මල් අඳිනවා. එතකොට පාඩම් කරලා අවසාන වෙද්දී ලස්සන ගහක් කම්ප්ලීට් වෙලා. අන්න ඒ වගේ මං කියන්නේ ඔයාට පර්සනල් වෙන මොකක් හරි ටිප් එකක් යූස් කරන්න. ඔයාලා මේ දැකලා තියෙන ප්ලේ කරලා තියෙන ඕන ගේම් එක තියෙනවා මෙන්න මේ ටයිප් එකේ දේවල්. එක්කෝ මැජිකල් චෙස්ට් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් තව මොකක් හරි මැජිකල් ප්ලාන්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි මැජිකල් දෙයක් වෙන්න පුළුවන්. අර ලෝඩ් වෙලා දේවල් එකතු වුණාට පස්සේ ඒක අන්ලොක් වෙනවා. අන්න ඒ වගේ දෙයක්. හරි? අන්න එහෙම දේවල් ගේම් වල තියෙනවා. මේ වගේ පාඩම් කරන ගේම් එකෙත් මේක ඇඩ් කරගන්න. දැන් ඔයාට පුංචි වර්නින් එකක් මේ දෙන්නේ. හරිද? පුංචි අවවාදයක්. හරි? දැන් ඔයාට රිවෝඩ්ස් දෙනවා. ඔයාට ගිෆ්ට් දෙනවානේ. මෙන්න මේක කරනකොට ඔයාගේ ගෝල් එකෙන් ගොඩාක් ඩිස්ට්‍රැක්ට් කරන විදිහේ තෑගි දී ගන්න එපා. හරිද? ඒක ඔයාට බාධාවක් වෙන්නේ. උදාහරණයක් කියන්න. දැන් ඔයා පැය භාගයක් පාඩම් කරනවා. ඔයාට ගිෆ්ට් එක විදියට හම්බ වෙනවා පැයක් විතර TikTok යන්න ටයිම් එකක්. ඒක සෙට් නෑ. හරි? අන්න ඒ වගේ. ඔයා ඩිස්ට්‍රැක්ට් කරන විදිහේ රිවෝඩ් දෙන්න එපා. ඒක ඔයා බැලන්ස් කරලා හදා ගන්න ඕන. ඔන්න ඉමෑජින් කරගන්න. හරිද? ඔයා දැන් හොඳ සුපිරි ගේම් එකක් ප්ලේ කර කර ඉන්න හොඳ ෆයිනල් බොස් කෙනෙක් එක්ක ෆයිට් කරන්නේ. හරිද? මෙහෙම දැන් ෆයිට් කරගෙන ඉද්දි අන්තිම පාර ගහන්න තියෙන්නේ. හරිද? මේ පාර ගහන්න ඉන්නකොට ඔන්න කෝල් එකක් එනවා කාගෙන් හරි. ගේම් එක ඉවරයි. හරිද? නැත්තම් අම්මා විලා මොකක් හරි කියලා බයිනවා. නැත්තම් ඔයාගේ මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි වෙලා පයින්නවා. කොහොම හරි මෙන්න මේක නිසා ඔයා සම්පූර්ණ ලෙවල් එකම අවුට් වෙන්න පුළුවන් නේද? නැත්තම් ආයෙ නම් මුලින් නම් ඔයාට සම්පූර්ණ ගේම් එක ප්ලේ කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. පාඩම් කරන ගේම් එකත් මේ වගේම තමයි. හරි? ඔයාට ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩි වෙන තරම ඔයාට ඒක අමාරුයි කරගෙන යන්න. ඒ නිසා පුළුවන් තරම් ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරගන්න. පාඩම් කරන වෙලාවට ඔයා ෆෝන් එක ඔෆ් කරලා තියාගන්න, කෝල් එන ඒවා අයින් කරලා තියාගන්න. අන්න ඒ වගේ. ඔයාගේ ඩිස්ට්‍රැක්ෂන්ස් පුළුවන් තරම් අයින් කරගන්න. ඊළඟ දේ තමයි ඔයාට පුළුවන් ස්ට්‍රීක් චැලෙන්ජ් එකක් දාගන්න. මේ ස්ට්‍රීක් කියන්නේ ගොඩක් වෙලාවට ගේම්ස් වල තියෙනවා. ඒ කියන්නේ ඔයා හැමදාම ඩේලි ගේම් එක ප්ලේ කරොත් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ දවස් 5ක් ගේම් එක ප්ලේ කරොත් ඔයාට ගිෆ්ට් එකක් හම්බ වෙනවා. යුනික් ගිෆ්ට් එකක්. දවස් 10ක් ප්ලේ කරොත් තව යුනික් දෙයක් හම්බ වෙනවා. අන්න ඒ වගේ. එක දවස් ගානට අනුවට ගිෆ්ට් හම්බ වෙනවා. මොකද මෙයාලා ඔයාලව එන්කරේජ් කරන්නේ දවස් ගානේ මේ ගේම් එකට එන්න, ගේම් එකට ලොග් වෙන්න. එන්න හැමදාම ප්ලේ කරන්න. අන්න ඒ වගේ. ගොඩක් ගේම්ස් වල මෙන්න මේක තියෙනවා. ගොඩක් වෙලාට මොබයිල් ගේම්ස් වල මෙන්න මේක තියෙනවා. මම ප්ලේ කරලා තියෙන හැම ගේම්ස් ඔයාලා දැකලත් ඇති. මම මතක Snapchat එකේ තිබ්බා. ඒක තියෙනවා දවස් ගානේ ඔයාලට පුළුවන් පොඩි ඉමේජස් යන්නේ ආඩෝන්ට. ඒක දවස් ගානේ කරොත් ඒක වැටෙනවා අංකයක් විදියට. 1 2 3 ඔය වගේ ඔයාලට 10 වුණත් යන්න පුළුවන්. හරිද? එතකොට පොයින්ට් ගානේ වැඩි වෙනවා කියන්නේ ඔයාලට පොඩි තව මොටිවේෂන් එකක් එනවා ඊළඟ දවසෙත් මොන හරි යවන්න. අන්න ඒ වගේ.
එක වාව තාපොට ඇබ්බැහි කල තියාගන්න යස් කන ටෙක්නික. ඒවගේ මේකවාට එක දවසක්කරි මිස්සුනොත් අයවාට මුලේ දැන් එක කම්පලේක් කරයි යන්නෙනවා මුලේ දම් මෙන මේක දෙන්නවා දිකටම තියාගන්න ති වාට පුළ මේක ඇත්දාගන්න පාඩන්ගන්න දේට එකදිකර දවස් පහක්ම පාඩන් කරනවා එතවට මට මෙහ පුළ වට හොල යාලුවක කම්පීට් කරන්නේ තරගට කරන්න පුළ යාලු සෙට්ට එක කතාවෙලා වාට පුළුවන් තරගට යන්න මේක එතෝට දස් පහක් එකතිකට කරොත් වාට ගිෆ්ටයක් කම්බෙන නැත වෙන මොක්කර ඕන දෙයක් හරි රිවෝඩ්ඩ එක හිතාගන්න ඒවගේ මවාට තාම මේක හොඳර හදාගන්න පුළුවන් වගේ දෙමාපියෝ කතා කරලා යාලු කරගන්න මෙන්න මේ අරට කියන්න මන් දවස් පහක් එකතිකර මම මේක කරන්න යනවා කඩන්න නැතුව කරාට පස්සේ මට ගිෆ්ට ඇත්දෙන් අන්න වගේ යාල කැමති අනිවාරේ හරි අන්න එම කරගන්න පුළුවන්වාට එකතිකට පාඩගන්න හිතන් දවස් විසා කියලා එතෝට ලොකු ගිෆ්ටයක් කිල්ලගන්න නැත පොට ්‍රිප්පයක් කිල්ලගන්න අන්නේ වගේ වගේ දෙමාපියොත් පොඩ්ඩක් කතා කරලා මේ වැඩට ගෙන්න ගන්න. එතකොට වගේ ගේම් එක තව පොඩ්ඩක් අප් වෙනවා. ඔයාලට පුළුවන් වගේ පාඩම් කරන ඇම්බියන්ස් එක ලස්සනට හදාගන්න, ලස්සනට වෙනස් කරගන්න. දැන් ගොඩක් වෙලාවට කට්ටිය හැරි පොටර් ෆැන්ඩම් එකට කැමතියි. ඒ වයිබ් එක නේද? හොග්වර්ට්ස් වලට යන්න ඒ වයිබ් එක, ඒ මැජිකල් වයිබ් එක නේද? ඒ වගේ මෙහි තියෙන බලන්න මේ ඩෝම්ස් බලන්න. හරි වෙනස් නේද? ඒ වගේ අර මායා ලෝකේ තනි වෙන තමයි කට්ටිය හරි ආස. ඒවගේම තව එක වර්ස් තියෙන හරි මේ ගේම්ස් වල තියෙන වර්ල්ඩ් බිල්ඩින් නේද මේ වර්ල්ඩ් එක හදලා තියෙන එක මැජිකල් දේවල් නැත්නම් අලුත් දේවල් වෙනස් දේවල් අපි ඇත්ත ලෝකේ අපිට එක්ස්පීරියන්ස් කරන්න බැරි දේවල් එතන දාලා ඒක එක්ස්ප්ලෝර් කරන්න තමයි මිනිස්සු එතෙන්ට යන්නේ දවස් ගණන් පැය ගණන් මේකට ප්ලේ කරන්නේ අන්න ඒ නිසා ඔයා පාඩම් කරන ඇම්බියන්ස් එක පාඩම් කරන කාමරේ මේ විදිහට වෙනස් කරගන්න ඔයා කැමති නම් එක මොකක් හරි යුනික් දෙයකට ඒ විදිහට තීම් එකක් හදාගන්නනේ හැරි පොටර් වයිබ් එකට හදාගන්න කාමරේ නැත්නම් මොකක් හරි ඇනිමේ වල වෙනම වර්ල්ඩ් එකක් ඇතිව කැමති ඒ විදිහට හදාගන්න එකන වට දැනෙන් ඕන පාඩන් කරන යන එක වෙන ඇඩ්වෙන්චයක් වගේ වෙන වර්ල්ඩ් එකට ඕපන් වෙන වගේ දෙයක් වාට හදාගන්න පුළුවන් සුපිරි ඔයා කැමති විදිහට වර්ල්ඩ් බිල්ඩින් එකක් කරගන්න ඔය කාමරේ හරි ඊළඟට පුළුවන් ලයිටින් ලස්සනට හදාගන්න ඒකට ගැලපෙන විදිහට මම දැකලා තියෙනවා ඔයාලා දැකලා ගේම් ප්ලේ කරන කට්ටිය ගේමර්ස්ලා එයාගේ කාමරේ වෙනම ගේම් රූම් එකක් කියලා ලස්සනට හදනවා දැකලා ඇති අනිවාර්යයෙන් එක එක තීම්ස් වලට එක එක විදිහට අන්න ඒ වගේ ඔයාටත් පුළුවන් හදාගන්න ඒවගේම වාට පුළුව ඇම්බියන්ස එකෙන් එන මොකක්ද මියසික් එක කාම් මියසික් එකක් දාර ඒකට ගැලපෙන විදිහට ලස්සන මියසික් එකක් දාලා ඒක හදාගන්න. ඔයා පාඩම් කරනවා කියන වයිබ් එක දෙන්න ඇඟට. ඒක අර ඉන්ට්‍රස්ටිං දෙයක් කියලා දැනෙන්න දෙන්න ඇඟට. ඒ වගේම තව දෙයක් තමයි ඔයාට පුළුවන් දැන් ඔයාලා දැකලා ඇති ගේම්ස් වල තියෙන එකේ කැරක්ටර්ස් වල තියෙන වෙනම ස්කින්ස් වෙනම කස්ටම් සූට්ස් තියෙනවා. දැකලා ඇති. ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන වෙලාවට අඳින්න වෙනම ලස්සන සූට් එකක් තියාගන්න. පුළුවන් නම්. ඒ වගේම මම දැකලා තියෙන ගොඩක් අය මේක යූස් කරන මං කළාත් තියෙනවා. හරි. මම පාඩම් කරන වෙලාවට විතරක් වෙනම වොච් එකක් දාගන්නවා. එතකොට ඒක දාගත්ත කියන්නේ මට දැනෙන ඔටෝමැටිකලි මගේ ඇඟටම දැනෙනවා. මම දැන් පාඩම් කරන්න යන්නේ. රෙඩි වෙලා ඉන්නේ. අන්න ඒ වගේ. අන්න එහෙම ඔයාට අර මම දැන් රෙඩි. නැත්නම් ඔයාට පුළුවන් පාඩම් කරන වෙලාවට යූස් කරන වෙනම ග්ලාස් දෙකක් තියාගන්න. ස්පෙක්ස් දෙකක්. එතකොට ඔයාට දැනෙනවා නිකම්ම මම දැන් පාඩම් කරන මෝඩ් එකේ ඉන්නේ. දැන් පාඩම් කරන්නයි තියෙන්නේ. අන්න ඒක. ඔයාගේ ඇඟට හොඳ එනවා. එතකොට ඔටෝමැටිකලි ඔයාගේ ඇඟම නිකන් අර වෙනම මෝඩ් එකකට මාරු වෙනවා පාඩම් කරන වෙලාවට. මම මේ අර කලින් කියපු දේවල් කිව්වේ ඔයාට වෙනම අයිටම් එකක් පාවිච්චි කරන්න වෙනම කන්නඩි දෙකක් නැත්නම් වෙනම වොච් එකක් පාවිච්චි කරන්න කිව්වේ. මෙන්න මේකට ඇත්තටම වෙනම එනර්ජටිකල් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා නිතර යූස් කරද්දී වෙනම එනර්ජි ස්ටෝර් වෙන දේවල් වල. ඒක වෙනම කතන්දරයක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ලස්සන කතා කරමු. ඒ වගේ දේවල් ගැන මම ලස්සන කතා තියෙනවා මගේ මේ CPO Guides channel එකේ. කට්ටියට ගිහින් බලන්න පුළුවන්. මේ මං කියපු දේවල් හරි එකක් හරි යූස් කරන කට්ටිය කියාගෙන යන්න. එහෙනම් අතර ගිහලා එන්න. good luck